ඊළඟ ගේම් එක ටිකක් අභියෝගකාරී තරගයක්. ඊළඟ තරගය තමයි කොට්ට පොරේ. මෙන්න කොට්ට පොරේට අට්ටාලයක් ඕ කියලා හොයනවා ඇති කට්ටිය. කොට්ට පොරේට අට්ටාලයක් නැහැ. මෙන්න මේක ඇතුලේ තමයි කට්ටියට කොට්ට පොරේ ගහන්න තියෙන්නේ. මේක ගොඩ පොරයක් තියෙන්නේ. කොට්ට අට්ටාලේ නැතුව බිම පොරයක් තියෙන්නේ. ගොඩ පොරයක්. එහෙනම් හැම කණ්ඩායමකින්ම කාන්තා නියෝජනයක් වගේම පිරිමි නියෝජනයක් අවශ්‍යයි. අපි බලාපොරොත්තු වෙනවා. රයිට්. කාන්තාවන්ට වෙනම අපේ ගර්ල්ස්ලට වෙනම බොයිස්ලට වෙනම තමයි අපි තරඟේ තියන්නේ. එහෙනම් අපි මුලින්ම පටන් ගමුද කාන්තා තරඟේ? අපි පටන් ගමු අපේ ලේඩීස්ලාගේ. එන්න බලන්න කවුද කොට්ට පොරේට එන ලේඩීස්ලා? අපේ ගර්ල්ස්ලා එන්න ගර්ල් ගන්න එක එන්න. රාක්ෂ ගන්න එකේ කවුද ගර්ල්? රාක්ෂ ගන්න එකේ ගර්ල්. දැන් මෙහෙමයි මේ ගේම් එක කරන්න තියෙන්නේ තනි කකුලෙන් හිටගෙන ගහන්න තියෙන්නේ. අපි ඉස්සෙල්ලා නම් දාලා තිබුණා මේ සෙල්ෆි වීඩියෝ එකකුත් දාගෙන කරන්න කියලා. ඒක කරන්න ගියොත් ෆෝන් කට්ටියට අපිට අරන් දෙන්න වෙයි කියලා අපි ඒක පොඩ්ඩක් වෙනස් කරා. එන්න බලන්න ගර්ල්ස්ලා කවුද? කොට්ට පොරේ. අපේ කණ්ඩායම් නායකයෝ ඉක්මනට ලෑස්ති කරන්න. එක ගර්ල් කෙනයි. එක ගර්ල් කෙනෙක් හැම ටීම් එකකින් කිත්මිනි එන්න. කවුරු හරි තරහකාරියෙක් සෙට් වෙයි දන්නේ කොට්ට පොරේට. අනිත් පැත්තෙන් සාෂා කවුද අපිට දෙන්නේ ගර්ල්? තරහ කවුරු හරි ඉන්නවද? සාෂා එන්න. සාෂා එනවා. අවුරුදු කුමාරී කෙනෙක් ඉන්නවා. වෛරල් ටීම් එකේ අපේ ටීම් ලීඩර් සාෂා එන්නේ තරගෙට. වෙන කෙනෙක්ව ගෙන්නලා ගහන්න බැරි දානවා. දැන් මේ තරඟේ ඉන්න කට්ටියට තමයි. සාෂා දෙන්නේ. සාෂා එන්නේ. රයිට් සාෂා සමගින් කිත්මිනි තමයි කොට්ට පොරේ පළවෙනි වටේ ගේම යන්නේ. තරහ නැහැනේ දෙන්න අතර තරහක් නැහැනේ. තනි අතේ අනිත් අත පිටිපස්සට තියාගන්න. හරි හරි තරහක් නැහැනේ දෙන්න අත. නෑ කිසිම තරහක් නෑ. අනේ නෑ. අපිත් එක්ක තරහක් නැහැනේ. අපි පොඩක් පස්සට ලයිව්. එහෙනම් පටන් ගමු. 3යි 2යි 1යි. ඕ! ෂා බලන්නකෝ. හරි සාෂාගේ අතින් ඔන්න කකුල තියවුණා. ඒ කිත්මිනිගේ අතට කොට්ටේ හුරුයි. එයාගේ අතට හරිම හුරුයි කොට්ටේ. කො ඊළඟ කවුද ඊළඟට? කො ටීම් එක? නාග ක්‍රූ රාක්ෂ ගෑන්ග්. රයිට් 3යි 2යි 1යි. අත පිටිපස්සට තියාගන්න ඕනේ. අත පිටිපස්සට කෝණාර. අත අන්න හරි අත. හොඳ තරගයක් කන්නවා. හොඳ තරගයක්. අත පිටිපස්සට අත. ඕ! රාක්ෂ ගන්න එක තමයි ජයග්‍රහණය කරන්නේ. රයිට් 3යි 2යි 1යි. කකුල බිම තියන්න බෑ අත පිටිපස්සට තියාගන්න. හරිම ස්වීට් කොට්ට පොර තරගයක් ඒක නම්. අත පිටිපස්සට තියාගන්න ඕනේ. අත. ඔව් අන්න හරි. ඕ. හරිම දුල්මි එන්න ඔව් එනවා විනීලගේ අපේ බලෙන් එවන්නේ බලය ජවයේ ශක්තිය සමගින් නිස්සමෝල්ට කොට්ට පොරේ පටන් ගත්තා ගැව්වා කොටුවෙන් පිට පැන්න නැත්තම් ඉරෙන් එළියට ගියා නැත්තම් ඉරෙන් එළියට ගියා. හොඳ තරගයක් දුන්නා. හොඳ තරගයක් දුන්නා. කොටුවෙන් එළියට පැන්න. හොඳ තරගයක් දුන්නා නුරාද. ඉතාමත්ම හොඳ තරගයක් දුන්නා. මෙව්වනේ කොට්ටපොර තරගය. හරි. තව පිරිමි ටීම් එකයි ඉන්නේ. පැරදිජ ටීම් එකේ එක්කෙනෙක් එක්ක තමයි තරගය තියෙන්නේ. සන්නි ස්ක්විඩ්. ලසන්තයි රමෝදුයි. එන්න. රයිට් ගත්ත කොට්ටේ රයිට් පටන් ගත්ත ඉක්මනට ගර්ල්ස් රෙඩි වෙලා ඉන්න අනිත් ටීම් එකේ 3 2 1 ගැහුවා රමෝ තීර පැනලා 3 2 1 ගැහුවා අත පිටිපස්සට ඉරෙන් එළියට යන්න බෑ සාෂා ඉර පෑගුවා. හරි සාෂා පෑගුවා. හරි එච්චරයි කාලි
කාලි දෙක අනිත් අය එක එක. ඒ කියන්නේ කාලි නිතරගෙන්ම අවසන් වටේට යනවා. රයිට් පටන් ගමු. 3යි 2යි 1යි. හරිම ආදරණීයයි. බලය ජවයේ ශක්තිය සමගින් නිස්තමෝල්ට්. වෛරල් අවුරුදු කොට්ටපොරේ දරා ගැනීමේ හැකියාව අතින් ඉතාමත්ම ඉහළ ක්‍රීඩකෙක්. ඉතාමත්ම තියුණු තරගයක්. නෑ ලයින් එක තාම නෑ. අපේ විනී කණ්ඩායමේ දරා ගැනීම අතින් ඉහළම ක්‍රීඩකෙක්. ඒ වගේම සපුමල්ගේ කණ්ඩායමේ ඊර පෑගුණා විතර ඊරෙන් එළියට ගියේ නෑ. කලබල කරන්න එපා. අනිත් අය කලබල කරන්න එපා. අනිත් අය කලබල කරන්න එපා. 3යි 2යි 1යි. පස්සට යන්න එපා. ඔව්. තියුණු තරගයක්. ඉතාමත්ම තියුණු තරගයක් අපේ සපුමල්ගේ කණ්ඩායමේ. ලසන්ත සමගින් ඉර හඳ මචං. ඕ ලසන්ත ජයග්‍රහණය අභියස දීම තරගය අතහැරලා දාලා යනවා. හොඳයි. ෆයිනල් එක අපි යන්න ලෑස්ති. හරි. ඊළඟට අපි කාන්තා කණ්ඩායම. කාන්තා. අපි අනුරාධක ඉරි ක්‍රමයට යනවා. අපි ඉරි ක්‍රමයට යමු. ඉරි ක්‍රමයට. අපි බලමු ඉර කොහොමද කියලා. ඒකත් වැරදියට ලියලා දන්නේ. නේහා සමගින් නිමේෂා සංදීපනි 3යි 2යි 1යි ගැහුවා. අම්මෝ අපොයි අම්බෝ කොණ්ඩෙත් පැටලෙනවා. කොණ්ඩ මේවට කියන්නේ කෙහෙවලු පටල ගන්නවා කියලා. බලය ජවයේ ශක්තිය සමගින් නෙස්තමෝල්ට් කොට්ටපොරේ අතිනුත් ගහනවා. අම්බෝ නෑ තාම නෑ. දෙන්නම අත් දෙක ගන්න. අත් දෙක පිටිපස්සට. නැත්තම් කොණ්ඩේ අල්ල ගන්න අත් දෙකෙන්. 3යි 2යි 1යි ගැව්වා. තාමත් දියුණු තරගයක්. ඔව්. අත් දෙක පිටිපස්සට. අත් දෙක පිටිපස්සට. අත් පිටිපස්සට. ඔව් දැන් අත ඉස්සරහට ගත්තොත් කො ඩිස්කොලිෆයි කරනවා. අත ඉස්සරහට ගත්තොත් අත ගන්න බෑ. අත පොඩක් ඔව්. පඩයි. ඔව්. ආරයිට්. අත පොඩයි. පඩයි. නෑ අත ඉස්සරහට ගත්තා. නිමේෂ අත ඉස්සරහට ගත්තා. නේහා අත ඉස්සරහට ගත්තා. රයිට් thank you. බොයිස්ලා ෆයිනල් එකට යමු. බොයිස්ලාගේ ෆයිනල් එක කාලි එන්න. කාලි සමගින් පැතුම්. රයිට් 3යි 2යි 1යි. නෑ. එළියට ගියේ නෑ. කාලි කලබල වෙන්න එපා. ඕවා මට බලන්න. මේම ගාව. හරි. අයියෝ. කාලි බලාගෙන කකුල. ටිකක් තියුණු තරගයක් යන්නේ. කාලි පැත්ත මාරු කරා ඉහාරා. දෙන්නම එළියට වැටුණා. හා පුරා කියලා නැවතත් පටන් ගමු තරගය. 3යි 2යි ගැහුවා. අතින් ගහන්න බෑ. අතින් වදිනවා. සීමාව බලා ගන්න. පැතුමාගේ දීර්ඝ ප්‍රහාරයක් එක දිගට. හොඳ උත්සාහයක්. ඕ! වැඩ දාලා ගහන්නේ. ඕ!
කාලි දෙයනේ බලන්න අම්මට කොහමද ඒක? අම්බෝ හෙඩ්ද ටේල්ද ටේල් රයිට් ඕකේ හරි පැත්ත හරි ඔන්න තරගේ පටන් ගන්නයි ලෑස්ති වෙන්නේ රයිට් 3යි 2යි 1යි කිත්පිනි සමග ඉන්නේ හා තමයි ගේම ඉන්නේ ජව සම්පන්නම ක්‍රියේටර් කවුද කියලා තමයි තෝරන්නේ අත ඉස්සරහට ගත්තොත් පරාදයි ඔව් පඩෙන් කිත්මිනි අත ඉස්සරහට ගත්තා අත ඉස්සරහට ගත්තොත් පරාද වෙනවා රයිට් දැනුවත් කරලා අවස්ථාවක් දෙන්න නෑ අපි වීඩියෝසුත් තියෙනවලු රයිට් එහෙනම් අපි ඒක තමයි ඉස්සෙල්ල තමයි ඉස්සෙල්ල අපි තරග කොන්දේසි හැටියට කිව්වා අත ඉස්සරහට ගත්තොත් පරාදයි කියලා. රයිට්. සමවෙන්න. හරි. මෙයා තමයි දිනු. ඔය අත ඉස්සරහට ගත්තා. එහෙනම් නේහා තමයි මේ තරගයේ ජයග්‍රහණය. රයිට්. එහෙනම් අපි කලින් තරගෙදි කිව්වා අත ඉස්සරහට ගත්තොත් පරාද වෙනවා කියලා. ඉතින් එහෙනම් කොට්ටපොර තරගයේ ජයග්‍රාහකයන්ට අපි විරාමයෙන් අනතුරුව තෑගි බෙදා දීමටයි බලාපොරොත්තු වෙන්නේ. අපි යනවා කෙටි විරාමයකට. මේ Idea Health presents Nestamol viral අවුරුදු. අපි ලෑස්ති කොට්ටපොර තරගයේ ජයග්‍රාහකයන්ට තිලින ප්‍රදානය කිරීමට. කොට්ටපොර තරගයේ ජයග්‍රහණය කරපු පැතුම් අපේ රැට්ටාගේ කණ්ඩායමේ පැතුම් තමයි කොට්ටපොර තරගයේ ජයග්‍රහණය කරලා අපි රැට්ටට ආරාධනා කරනවා ඒ පැතුම්ට හිමිතියාගේ ගන්න කියලා. පැතුම් පොඩ්ඩක් එළියට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් පැතුම්ට ලබා දෙනවා පැතුම්ට හිමිතියාගේ අපි රැට්ටට ලබා දෙනවා හොඳ අත්පොළ සන්නාදයක් දෙන්න. රයිට් රාක්ෂ ගෑන් එකේ තමයි කොට්ටපොර පිරිමි තරගයේ ජයග්‍රහණය. ඒ වගේම කොට්ටපොර කාන්තා තරගයේ ජයග්‍රහණය කරේ කවුද? මෙනින්නවා නේහා මම මේ වගේ තත්ත්වයක ඉඳගෙනත් නේද මේ වගේ තත්ත්වයක ඉඳගෙනත් මේ ජයග්‍රහණය කරා කියන්නේ අපිට විශේෂයි මේ පොඩ්ඩකින් මොකක්ද කියන කට කතාව නෑ මේ මෙයාලා උදේ පාන්දර මාව බයිට් කරන්න ගත්ත මං හරිඳුගේ මම ප්‍රෙග්නන්ට් වුණා කියලා බොරුවට ඒකනේ හරි කාගෙන්ද ප්‍රෙග්නන්ට් වුණා කියන්නේ හරිඳු කෝ මේ හරිඳු අනුරාධ අපේ සෙල්ලම් වලට අමතරව මේගොල්ලෝ තාපුවලේ ඉඳන් හරි සෙල්ලම් පටන් ගන්නවා ඒක තමයි මෙන්න ඔයාට ඒ කොට්ටපොර තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් හිමිවන ත්‍යාගය සහ Idea Health වෙතින් පිරිනමන මුදල් ත්‍යාගය thank you very much එහෙනම් අපි යමු ඊළඟ ගේම් එකට ටීම් ලෑස්තිද Title sponsor බලය ජවය ශක්තිය පිරි අපේම පානය Nestamalt